ඉතින් අද මට හිතුණා පොඩි ෂෝට් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද අද අපිට ගොඩක් සීතල දවසක්. අද සෙනසුරාදා ඉතින් -28යි ටෙම්පරේචර් එක. ඉතින් දැන් වෙලාව උදේ 11යි කාලට විතර වෙන්නේ. අපි අද යනවා මේ පොඩි ෆිගර් ස්කේටිං. ඉතින් ඉදිරියට බලන්න කම්මැලි ගමක් තිබ්බේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් ඒක නිසා දැන් අපි මේ දැන් යන ගමන් වල පේනවා ඉතින් ලස්සනයි මේ දවස් ටිකේදී හරිම ලස්සනයි. මොකද මේ ගියම අපිට මේ ගොඩාක් ටෙම්පරේචර් එක අඩුයි. ඒ කියන්නේ -25 විතර වගේ තමයි තිබ්බේ. ඉතින් හරිම සීතලයි. දැන් ඒ වුණාට මේ පේනවා ඉතින් වාහන ගොඩක් තියෙනවා පාරේ. මිනිස්සු සාමාන්‍ය විදියට තමන්ගේ කටයුතු කරගෙන යනවා. සීතලයි කියලා නෑ. දැන් අපි එළියට බැහැලා මේ දෙන්නත් එක දැන් ෆිගර් ස්කේටිං යන ගමන් ඉන්නේ. අපිට ටික දුර යන්න තියෙනවා. විනාඩි 20ක විතර දුරක් යන්න තියෙනවා මේ අද තියෙන තැනට. ඉතින් මම එතන ගිහිල්ලා චුටි වීඩියෝ එකක් පෙන්නන්නම් කොහොමද එතන මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මම යන ගමන් පොඩ්ඩක් වටපිට පෙන්නන්න බලන්න ලස්සන කොහොමද කියලා. වෙදේකේ ගොඩක් වාහන ස්ටාර්ට් වෙන්නේ නැති වෙනවා. එතකොට තව සමහර වාහනවල දොරවල් ඇරෙන්නේ නැති වෙනවා. ඉතින් ඔය වගේ ඇත්තටම මේ හරිම චැලෙන්ජින් වෙද එකක්. මොකද මේ ටෙම්පරේචර් එක -25 පැන්න කියන්නේ ඉතින් ඇත්තටම මේ ගොඩාක් සීතලයි. ඉතින් ඔය වාහනවල නිතරම බැටරි එක සවුත් වෙනවා. ඉතින් ඒකත් බැටරි මාරු කරන්න වෙලාවල් එහෙම තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රික් වාහනවල නම් ඉක්මනටම බැටරි වයින්නවා. ඒ දවස්වල මාවල බලන් ඉති අඩු වෙනවා. ඉතින් ඒ වගේ ඇත්තටම හරිම චැලෙන්ජින් වෙද එකක් මේ 25 පැන්න කියන්නේ. ඉතින් අද අපිටත් ඒ වගේම අකරතැබ්බියක් වුණා උදේ පාන්දර සිරිපිතුවේ කියලා පෙන්නවා. අපි දෙන්න හිතාගන්න බැරුණා මොකද කරන්න කියලා. ඊට පස්සේ මම දන්නේ වෙද එකත් එක්ක වෙන්නේ නැති ඔය සෙන්සේෂන් මොන හරි. ඊට පස්සේ ඉතින් ඒක හරි ගියා. මේ 50ක් කියලායි අදත් පෙන්නුවා. ඉතින් ඔය වගේ පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින් මේ වෙද එකේ උනාට ඉතින් මිනිස්සු සාමාන්‍ය විදිහට තමන්ගේ වැඩ රාජකාරී ඒ විදිහට කරගෙන යනවා. දැන් වලට පේනවා ඉතින් අද ඉර එළියක් තියෙනවා. මේක තමයි ඇත්තටම මේ හරිම විශේෂත්වය. ඉතින් සමහර ෆිනිෂ් අය කියනවා ඉර එළිය තියෙනවා කියන්නේ ඇත්තටම එදාට ගොඩක් සීතල දවසකුත් කියලා. පේනවා ඉතින් මෙතනත් ටෙම්පරේචර් එක තියෙනවා -27යි කියලා. ඉතින් මම කිව්වා වගේ ඉතින් අද ඉර එළියක් තියෙනවා. හරිම ලස්සන දවසක්. දැන් අපි මේ මෝටර් වේ එකේ යන්නේ. ඉතින් මම මාට ෂුටක් පෙන්නන්න මෙතන තියෙනවා මේ අන්තිම නොකිය මට ඒක වීඩියෝ එකක් පෙන්නන්න බැහැ. අර සමහරවිට ඔයාලා මගේ වීඩියෝස් වල දැකලත් ඇති මේ අලුත් තෝඩුවල තියෙන නොකිය. දැන් ඉතින් අපි යනවා දැන් විනාඩි 15ක් 20ක් විතර යන්නක් තියෙනවා. මම ඉතින් පෙන්නන්නම් එන කොහොමද එළිය ලස්සන කියලා. වටේම ඔයාලට පේනවා ඇති ගස් සුදු පාටයි. ඉතින් මේ දවස්වල අර මේ මොනවාද හිම වැටිලා ඒ වගේ ටෙම්පරේචර් එක ගොඩක් අඩු නිසා ඒ වගේ කල් වෙලා තියෙන්නේ හරිම ලස්සනයි. මම කිව්වා වගේ අර එළිය වැටෙනකොට නිකන් අර ස්ප්‍රින්ග් වගේ ෆීලිං එකක් එන්නේ. සීතල වුණත් ඒ තරම් ලස්සනයි මේ සුදු පාට. ඒ වුණාට අර වෙනද තරම් හිම නෑ අපිට. වෙනද ඇත්තටම මේ ගොඩක් හිම තියෙනවා. මේ කාලේ මේ මොකද ස්නෝ අඩුයි. ඒ වුණත් අපිට ඉතින් හිම තියෙනවා. හිම කියලා කියන්න තියෙනවා. අපි දැන් ෆිගර් ස්කේටිං ප්‍රැක්ටිස් වලට ආවා. ඉතින් දැන් මෙතන විනාඩි 45ක ප්‍රැක්ටිස් එකක් තියෙනවා අයිස් වල. ඉතින් මෙතන දැන් මේ වෙලාවේ ගෲප් දෙකක් ඉන්නවා. අපේ පොඩි දෙන්නත් ඉන්නවා. එයාලා ගෲප් එක එහා පැත්තේ. මෙතන තව පොඩි ගෲප් එකක් මෙන්න ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මෙහෙම තමයි ෆිගර් ස්කේටිං ප්‍රැක්ටිස් එක ඉතින් යන්නේ. බලාගෙන ඉන්නවා වෙනකන් දැන් විනාඩි 45ක් විතර තියෙනවා සාමාන්‍ය අයිස් වල. ඊට පස්සේ එක්සර්සයිස් ආයි තියෙනවා තව විනාඩි 45ක්. ඉතින් අපි පැය දෙකක් විතර සාමාන්‍යයෙන් වේටි තමයි.
අපි දෙන්න ඉතින් ඔන්න කෝපි එකකුත් අරගෙන ඉතින් තාමත් එළියට වෙලා ඉන්නවා. එන ගමන් අපිට හිතුණා හැබැයි කාර් එකත් පොඩ්ඩක් charge කරගෙන ගියොත් හොඳයි කියලා. මොකද මේ දවස්වල ඉක්මනට බැටරි බහින නිසා ඉතින් ඒක එන ගමන් ඒක charge කරගෙන තමයි අපි ආවේ. නිකන් ඉතින් ඉන්න බෑනේ එළියට වෙලා ගොඩක් සීතලයි. ඉතින් ඒක නිසා අපි එතන තියෙන shopping mall එකට චුට්ටක් ගිහලා පොඩ්ඩක් ඇවිදින ගමන් තමයි දැන් මේ ඉන්නේ.